ලංකාවේ නඩුවක් තිබුණා දික්කසාද නඩුවක්. මිනිහාගේ ෂර්ට් එකේ කෙස් ගහක් තිබිලා. වැඩ ඇරිලා ඇවිල්ලා ෂර්ට් එක ගලවලා දීපු වෙලාවේ මෙවුන්දා දිග කෙස් ගහක් හම්බෙලා ෂර්ට් එකේ තිබිලා. ඒක හුළඟේ ගියපු එකක් දන්නේ ඈ මේකිගම එකක් දන්නේ මොකක්වත් නැහැ. කෙස් ගහ කාගේද? කෙස් ගහ මේක කාගේද? මේක කොහෙ ගිහිල්ලාද මේ ෂර්ට් එකේ යලුනේ? දීපංක උත්තර. ලංකාවේ ගෑනු කොණ්ඩේ මේ කිලා බස් එකට ගොඩ වෙන්නේ නාලා ගොඩ වෙනවා වාගේ. ගෑනු බලන්න උදේ පාන්දර රාජකාරී වලට යන්න ඔෆිස් වලට යන්න බස් එකට ගොඩ වෙනවා. නාපු හැටියෙන් ගොඩ වෙනවා වාගේ. අය කොණ්ඩේ බැඳලා කොණ්ඩේට වලල්ලක් දාලා කොණ්ඩේ ගොතලා තවත් කෙනෙකුට බාධාවක් නොවෙන්න කොණ්ඩේ තියාගෙන යනවාද? කොණ්ඩේ සරුංගලේ වාගේ පුතා. මේ අත පාවෙනවා බස් එක ඇතුලේ. මිනිසුන්ගේ ෂර්ට් වල කෙස් ගහ නෙමෙයි කෙස් වැටි පිටි. තියේ. මේ ලෝකේ ගැන නොදන්න අර ගෑණි රණ්ඩු වෙලා අර මිනිහත් එක්කම් පුතා දික්කසාද නඩුවක් දැම්ම. ගුටි කාලා බැරි තැන දික්කසාද නඩුවක් දැම්ම. දික්කසාද වුණා කෙස් ගහට. බලන්න. කොහොමද පුතා උත්තරා කුමාරිගේ නිවීම? ගණිකාවක් ගෙනල්ලා තියලා නිමුව. උපක්‍රමශීලීව ගණිකාවව බෝසත් කළා. ගණිකාව දන ගහලා උත්තරා කුමාරිට වන්දනා කරන තැනට ගෙනාවා. උත්තරා කුමාරිගේ මිනිහා හොර මිනිහා කරගත්ත ගණිකාව මෙච්චර ඉවසීමකින් මේ ගේ ඇතුලේ තමන්ගේ මිනිහත් එක්කන් හොර ගමන් යනවා කියලා දැනම මේ උත්තරා කුමාරිගේ ඉවසීම මගේ අම්මාටවත් තිබ්බේ නැහැ. මේ වාගේ බෝසත් ගෑණියක් මම දැකලා නැහැ. එවැනි බෝසත් ගෑණියෙකුට ද්‍රෝහි වීම සාපයක් කියලා උත්තරා කුමාරි ඉස්සරහා පාපෝච්චාරණයක් කළා. පාපෝච්චාරණයක් කරලා තමන් වරද පිළි අරගෙන අම්මා හැටියට මගේ මුළු ජීවිතේම ඔබතුමිය ළඟ ඉන්න මට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. උත්තරා කුමාරි ඉසපිරිමැදලා සමාව දුන්නා. ඒක බලාගෙන හිටපු මිනිහා ඈත ඉඳලා ආවා. ඇවිල්ලා ඇහුවා දාසිගෙන් ඇයි වැන්දේ කියලා. ඒ ගමන කියනවා ඔබත් නොදුටු මාත් නොදුටු. මෙතෙක් දිවි ගමනේ මා නොදුටු ලොව සිටිනන් ශ්‍රේෂ්ඨ ගැහණියක් ඒ මෑ. ඔබ ඇය ගැන දැකලා නැහැ. මාත් ඇය ගැන දැකලා නැහැ. ඒත් උතුම් කාන්තාවක්. මේ ගේ ඇතුලේ සිද්ධ වෙච්ච සියල්ලම උත්තරා කුමාරිය දැනගෙන හිටියා. නමුත් ඇය මට සුරතල් තමන්ගෙම දියණියට වාගේ සියලු තැනදී සැලකුවා. කෙස් ගහක අබමල් රේණුවක ද්වේෂයකින් මට සලකලා නැහැ. ඒ වාගේ උතුම් ගෑනු හිගයි කිව්වා ලෝකේ. ඒකලා කුමාරයා ඊට පස්සේ අහනවා ඔබ එහෙම වුණේ කොහොමද කියලා. ඒ ගමන කියනවා තුනුරුවන් ගැන. ඒ ගමන තුනුරුවන් බලන්න යන්න ඕන කියනවා. තුනුරුවන් බලන්න හතර වරිගෙම පවුල් දෙකේම එක්කහුව වෙලා දානෙත් හදාගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා වැඩ ඉන්න විහාරයට යනවා. දානෙ දීලා ඉවර වුණාම බුදුහාමුදුරුවෝ ඒ විහාරෙදී උත්තරා කුමාරිගේ ගුණය වර්ණනා කරමින් මම මාතෘකා කළ ගාථාව කිව්වා. මොකද්ද ගාථාව? අක්කෝදේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියන් දානේන සච්චේ නාලික වාදින. පින්නතුනි ගාථාව අනුව බණ කියන්න තව පැය දෙකක් ඕන. කමක් නැත්. ස්වාමීන් වහන්සේ වැටෙයි අපි. ඔව් විනාඩි 5යි තියෙන්නේ පුතා ගාථාවෙන් බණ කියන්නේ. අක්කෝදේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියන් දානේන සච්චේ නාලික වාදිනා.
මට හැබැයි විනාඩි 5නුත් කියන්න පුළුවන්. පැය 2නුත් කියන්න පුළුවන් මේක. පැය 2කින් කිව්වනම් තමයි සාර්ථක. අක්කෝදේන ජිනේ කෝදං. ක්‍රෝධය ජය ගන්න පුළුවන් වෙන්නේ අක්‍රෝධශීලී භාවයෙන්. ඒ කියන්නේ මෛත්‍රියෙන්. මෛත්‍රී කරලාමයි පුතා වෛරක්කාරයෝ ජය ගන්න ඕනේ. තරහකාරයෝ ජය ගන්න ඕනේ මෛත්‍රියෙන්. තරහකාරයා තරහකාරයෙක් හැටියටම ජය ගන්න බෑනේ. තරහ තියෙන්නේ මෝඩකම හින්දා. මෛත්‍රිය උපදින්නේ ප්‍රඥාව හින්දා. පින්නතුනි මෝඩයෙක් ඉදිරියේ මෝඩයෙක් හැටියටම රඟපෑවොත් මිනිහා එක වචනයක් කියලා බයිනවා, ගෑණි තව වචනයක් කියලා බයිනවා. ඒකට දෙන්නාම මෙහෙම මතභේදයක් ගොඩනගා ගත්තොත්, වාග් හුවමාරු වුණොත්, වාග් හරඹයේ නිමාව ගුටි බැට හුවමාරුවකින් නතර වෙනවා. ගුටි බැට හුවමාරුවකින්. කීර්ති ජයන්ත ඔවයිසි මහත්තයා අපේ පොලිසියේ වැඩ කරන කාලේ පවුල් අර්බුදයක් ආවා. ගෑණි දත් දෙකක් තරන් ආවේ පොලිසියට. ඔව්. අර කදත් දෙක කඩලා. මේක සීරියස් කේස් එකක් කිරියන්. දත් දෙකක් තරන් ඇවිල්ලා පැමිණිල්ලක් දැම්මා. ඒ ගමන පැමිණිල්ල විභාග කරන්න ඔවයිසි මහත්තයා අර කූඩුවේ දාලා එවලෙම ජිප් එක ඇරලා අරුව අල්ලන් ආවා. එන අතරේ මට කෝල් එකක් දුන්නා අපේ හාඳුන්නේ අරුම පුදුම නඩුවක් තියෙන්නේ වඩින්නකෝ කියලා. මාත් ගියා. මට එච්චර මේ වාගේ වැඩ නෑ පුතා ඒ කාලේ. මාත් ගියා. ඔෆිස් එක ඇතුලේ ඇහෙනවා යුද්ධේ වාගේ. අර ගෑණි බෙලි කටු මල්ල හැලුවාසේ හොල්ලන. මිනිහාට කියන්න දෙන්නෙත් නෑ, ඕයිසි මහත්තයාට කියන්න දෙන්නෙත් නෑ, මේකිමයි කියන්නේ. මාත් ගියා. එක්කෙනෙක් කතා කරන්නකෝ. එතකොට මේක විසඳ ගත්ත හැකි. නැත්තම් මිනිහා හිරේ යනවා, උඹ ඉස්පිරිතාලේ යනවා. ඒකනේ මෙතන වෙන්නේ. පොඩි උන් ටික අතරමං වෙනවා. මොක කරන්නත් ඉවසිලා සිද්ධිය ගැන කියමුකෝ. මොකද්ද කියලා? දෙන්නෙම නෑ කියන්නේ. මිනිහට දෙන්නෙම නෑ කියන්නේ. ඒ ගමන මිනිහාව ආපහු කූඩුවට දාන්න කියලා යවලා ඕයිසි මහත්තයා කිව්වා අරකා තොගේ මිනිහා හින්දා දෙකක් ගලවවුවා. මන් තොගේ මිනිහා නම් 32ම ගලවනවා. ඔව්. ඇත්තම කතාව. ඒ තරම් ඇත්තටම මටත් ඒ වෙලාවේ කට්ට එක දෙක මෙහෙම පැනගෙන ආවේ. නමුත් මං ඉවසුවාට ඕයිසි මහත්තයාට වාව ගන්න බැරුව අර මිනිහා කූඩුවට දාලා ඉවරලා කිව්වා අරු දෙකයි ගැලෙව්වේ. මන් තෝගේ මිනිහා නම් 32ම ගලවනවා කියලා කිව්වා. බොල මේ වාගේ කතා කරනකොට මිනිස්සු ඉස්සරහා මේ නිලධාරියෝ ගොඩක් මැද්දේ මේ හාමුදුරුවෝ ඉස්සරහා තෝගේ කට මෙහෙමනම් මොකෙක්වත් නැති තෝගේ ගෙදර තෝ කොහම ඇද්ද? කො මන් දන්නවනේ වග. මන් දන්නවා වග. රත්තුණු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා මත්තුණු බඹරු ඉටි මල් පොකුරෙත් වැව්වා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නේද මොනවා පත්තිනි සලුවලත් ඇත්තුත්තිරි තිබුණා පත්තිනි සලුවල ඇත්තුත්තිරි තිබ්බලු පත්තිනි අම්මලා දන්නව නේද අහලා තියෙනවද පත්තිනි අම්මා ඇයි ඇවුන්දට පත්තිනි අම්මා කියන්නේ දෙවඟනක් නේද ඔව් දිව්‍යාංගනාව උන්ද දිව්‍යාංගනාවක් හැටියට ඇයි පූජා ලබන්නේ මේ කිරියම්මාවරුන්ගේ දාන තියනවද මේ පළාතේ නැද්ද කිරියම්මාවරුන්ගේ දාන ඒවට පිරිමිද යන්නේ
ගෑනු යන්නේ නේ. එහෙනම් මේ කියලා දන්නේ නැත්තේ. පත්තිනි අම්මා දේවත්වයෙන් පුදන්නේ ඇයි? පතිවෘතා සීලේ හින්දා. ඒකත් පිරිමියෙක් තමයි කියන්නේ. පතිවෘතා සීලේ හින්දා. දැන් ඒ පත්තිනි අම්මා වෙනුවෙන් මෙවුන්ද ළමේ යන්නේ. දැන් ඒතර වරකාපොළ පත්තිනි අම්මලා දානෙට වඩින. හොඳට බලන්න සලුව. හීන් තුත්තිරිද තියෙන්නේ ඇත් තුත්තිරිද? හීන් තුත්තිරි නම් හේනේ කුඹුරේ වත්තේ පිටියේ පිට්ටනියේ ඇවිදිනකොට ඇනෙන්නේ. ඇත් තුත්තිරි. ඇත් තුත්තිරි ඇන්නේ කොහෙ ගියාම? මූකලම් පැන්නාම. මූකලම් පැන්නාම පත්තිනි අම්මලා වාගේ රංගපානවලු හයිය තිබ්බ කාලේ මූකලම් පැල්ලා. එහින්දා පුතා ලෝකයට හොර කරන්න බෑ. ගෞරවය ලැබමින් ප්‍රශංසා ලැබමින් සභාව ඉදිරියේ ලෝකයේ ඉදිරියේ ගම ගෙදර ඉදිරියේ හැමෝම අගයන උත්තම චරිතයක් අර උත්තරා කුමාරි වාගේ නිර්මාණය කරගන්න පුළුවන් නම් වෛරක්කාරයන්ට උනත් මෛත්‍රිය කරලා පවුල නිමන්නත් පුළුවන්, ගෙදර නිමන්නත් පුළුවන්. මන් දන්නවා වරකපොළ නෑ ඒක. ප්‍රායෝගිකව මම මේ කියන්නේ. මට බොරු කියන්න බෑ. යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කාලේ ගෑණියෙකුයි මිනිහෙකුයි හිටියා. මේ උන්දලා යට ගිය දවස දන්නෙත් නෑ, බරණැස් නුවර දන්නෙත් නෑ, බ්‍රහ්මදත්ත දන්නෙත් නෑ, අර ගෑණිය මිනිහයි දන්නෙත් නෑ. හැබැයි දැන් වරකාපොළ සිරිපාලයි සුමනයි කිව්වොත් දන්නවනේ. හොඳට දන්නවා. වරකාපොළ ගිනි ගන්නා ගෙවල් ටික කියලා කියපු ගමන් මේ උන්දලාට පේනවා. ගිනි ගන්න හේතුව ඔබම දන්නවා ඇති කියලා මං කිව්වනම් ඇති. එතකොට ඔබට පේනවා. අර ගෙදර වෛරය තියෙනවා, අර ගෙදර ගංජා බොනවා, අර ගෙදර කුඩු බොනවා, අර ගෙදර අරක්කු බොනවා, අර ගෙදර නැන්දයි ලේලි දෙන්නා ගාව මහා බරපතල ඛේදනීය වෛරයක් බැඳගෙන ඉන්නවා. ඒ ගෙදර ගෑණි අනාචාරය යනවා, මේ ගෙදර මිනිහා අනාචාරය යනවා, ඒකයි මේක ගිනි අරගෙන තියන්නේ කියලා ඔබටම පේනවා. එතකොට වෙන බන ඕනේ ගිනි ගන්න හේතුව දන්නවා. ගිනි ගන්න නැතුව තියෙන්න නම් ඒක අයින් කරගන්න ඕනේ. අය වෙන බන ඕනේ නැහනේ. උත්තරා කුමාරිගේ කතාවේ පාඩමත් ඒකයි. වෛරය නැති කරන්න, මෛත්‍රිය බෝ කරන්න. අසාදුන් සාදුනා ජිනේ. අසත්පුරුෂකම නැති කරන්න සත්පුරුෂ වෙන්න. අසත්පුරුෂ. අසත් කියන්නේ අයහපත්. පුරුෂ කියන්නේ අය පුරුෂ කියන්නේ. පුරුෂ භාවයේ තියෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා දැන් සමහරුන්ට හිතේ. නෑ. පුරුෂ භාවයේ හිගයි. ඔතන පුරුෂ කියලා කිව්වේ පුතා පෞරුෂය. යහපත් පෞරුෂයක් තියෙන්න ඕන. යහපත් පෞරුෂයකින් යුක්තව අයහපත් පෞරුෂයක් තියෙන මිනිහා කෙරෙහි කරුණාව උපදවලා ඒ මිනිහාව යහපත් තැනට පත් කරන්නට දිරිය වඩන්න ඕන. මෝඩයාට අනුකම්පා කරන්න ඕන. ඔය කම්මැලියෝ ඉන්නව නේද? ඒ මෝඩ හින්දා පුතා වැරදි කරන්නේ දැන දැනද නොදැනද? වැරදි කරන්නේ දැන දැනද නොදැනද? ඕම් ෆයිට් එකක් ආවේ. දැන් කොටසක් කියනවා දැන දැන කියලා, කොටසක් කියනවා නොදැන කියලා. ඇත්තටම නොදන්නාකම හින්දා තමයි වැරදි කරන්නේ. දන්නවා නම් කරන්නේ. ඔබ දන්නවා මතු පිට විතරක්.
අරක්කු බොණ්ඩ හොඳ නෑ පොලිසියට පේන්න.